පිරිමි ළමයි කතාව කියලා කියන්නේ මේ දවස්වල හැමෝම ගොඩක් ආසාවෙන් බලන කතාවක්. ඉතින් යාළුවනේ ඔන්න පිරිමි ළමයි කතාවේ දැන් දිල්හාරට මොන වගේ දෙයක් සිද්ධ වේවිද? ඉතින් ඔයාලීයේ දකින්න ඇති උක්කු බබා පොඩි මහත්තයව නවත්තගෙන එයාට තර්ජනය කරනවා. ඉතින් මේ වෙලාවේදී පොඩි මහත්තයටත් කේන්ති යනවා. මොකද කිසිම සම්බන්ධයක් නැතුව නිකරුණේ බැනුම් අහන්න උවමනාවක් නැති නිසා. ඉතින් ඔන්න ඒ වගේම කතාව ඉදිරි කොටස්වලදී උක්කු බබාත් එක්ක තියෙන තරහටම පොඩි මහත්තයා දිල්හාරත් එක්ක සම්බන්ධයක් තියෙනවා වගේ හැසිරෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම කොහොම හරි උක්කු බබාගේ දිල්හාරගේ සම්බන්ධය කොච්චර දුරදිග ගිය සම්බන්ධයක් වුණා ඒක ඉදිරියට කරගෙන යන්න බැරි වෙනවා. මොකද සෙනුරි දික්කසාද වෙන්නම් කියලා කිව්වට එයා ඒක දෙන පාඩක් නැහැ. ඉතින් යාළුවනේ තිවංකත් මේවට උල්පන්දම් දෙනවා. කතාව ඉදිරි කොටස්වලදී ඔයාලට මෙන්න මේ සිදුවීම් ටික බලා ගන්න පුළුවන්. ඒ වගේමයි දිල්හාරයි උක්කු බබායි අතර තියෙන සම්බන්ධය නැත්තටම නැති වෙලා යනවත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෙනුරි උක්කු බබායි ළඟදිම ආදරය කරන්න පටන් ගන්නවා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි දිල්හාරගේ උක්කු බබාගේ සම්බන්ධය නැති වෙන්නේ. ඉතින් කතාව ඉදිරි කොටස්වල වෙන්නේ මොකක්ද කියලා මම හරියටම ඔයාලට අරගෙන එන්නම්. ඉතින් ඔයාලත් ඒක දැනගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා නැති යාළුවෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. එහෙනම් අදට මම ගිහින් එන්න. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.